අයියේ අයියේ ලොකු මල්ලි මුග කාලෙක ඉන්නේ බාරට මරගෙන වාඩි වෙන්න ඉතින් ලොකු අයියේ ඔන්න ඉතින් අපි ආව මේ පාර ආව තමයි ඉතින් උඹලා දැන් මේ පැත්තේ එන්නෙත් නැහනේ උඹට ඒකනේ අයියේ ඉතින් වැඩනේ ඉතින් වැඩ තමයි පුදු සිවිලින් ගහලා ආවොත් ඉවරයි අඩෝ විදියාලේ දොරරෙදි දාලා ජනේලෙදි දාලා අන්න හෙන පතරංග ටීවී කුත් ගෙනල්ලා උගේ තියෙන අයියේ ආ මේ නෑ මම නිකන් බැලුවේ ඉතින් වටපිටාව මේ ඒක තමයි මේ අයියේ මේ කොල්ල එහෙම කොහෙද දන්නේ නෑනේ කොල්ලෝක මේ කාමරේ ඇති ෆෝන් එක ඔබ ඇත්තේ ඔය රාජකාරියකුත් නැහැ මං එනවා වුණත් ආවේ නැත්තේ මේ නිින්ද ගිහින් වෙන්න ඇති මයි නෑ ඔක ෆෝන් එකේ සිහියෙන් ඇත්තේ කොල්ලගේ මූණ දැක්කේ නෑ අයියේ අපි කතා කරමු පොඩ්ඩක් කතා කරලා බලන්න චූටි පුතා බේබී එදාට ගෑගන්නේ හෝ ලොකු බාප්පා where are you going මොකද යකෝ ඒ ගණන් ගන්න එපා ලොකු මල්ලි මේ මුගේ භාෂාව තමයි ඉතින් ඔය අයිෂෝ ඔයාලා ඒව දන්නේ නැද්ද මොනවාදනේ ඔයාලා මේ අලුත් ලොකු මල්ලි එහෙනම් පොඩ්ඩක් මේ කයියක් ගහගෙන ඉන්න මං ගිහින් එන්නම් කඩේට පුතේ මං කඩේට ගිහින් එන්න හරි තාත්තේ හරි උස්සන්න දෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය මේ මොන මගුලද මෙන්නේ no problem මට ප්‍රශ්න නෑ මොකක්ද මේ ප්‍රශ්න මං ගාව තියෙනවා පුතා ඔයා දැන් මොකද කරන්නේ මම මුකුත් කරන්නේ නෑ මේ හොඳට ඉන්නේ ගෙදර මං ගෙදර ඉන්නවා ඇයි ඉතින් පුතා කෝස් එකක් කරන්නේ නැද්ද ඔහොම ඉඳලා හරියනවද අහලා යනවා කෝස් මොන කෝස්ද ඔය මම මේ හොඳට ගෙදරට වෙලා කාලා බීලා ඉන්න මට කෝස් ඕනේ පුතා වැඩි හිටියන්ට කතා කරන්න ඉගෙන ගන්න පුතා ජොබ් එකක් කරන්නේ නැද්ද ජොබ් මොන ජොබ් දානේ මට මේ ඉන්න විදිය හොඳටම හොඳයි එතකොට පුතාට එල්ලික් ගන්න නැතුව ඇතිනේ කතා දෙය බඳින්න දාගන්නේ තමුසෙටම අයර්දෝයි මට මේ ඉන්න විදිය හොඳටම හොඳයි වෙන වැඩක් නැද්ද මේ මං ගැන අහන්නේ එහෙම කතා කරන්න එපා පුතා රට වත්යන් පලයෙන් යන්න පුතා YouTube channel එකක් කරන්න ලොකු මල්ලි